සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ channel එකට ආපු සියලු දෙනාම. ඉතින් අපස උසස් පෙළ ප්‍රතිඵල එනකම් බලාගෙන හිටපු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඒ හීනය ඔන්න හැබෑ වෙන්න යන්නේ. විශේෂ නිවේදනයක් රජෙන් නිකුත් කරලා තියෙනවා. ඉතින් විශේෂ නිවේදනය බලන්න කලින් ඔයාලට ප්‍රතිඵල එන්න පැය 6කට කලින් ඔයාලගේ රිසල්ට් ඔයාලා ළඟටම ගෙන්න ගන්න ඕන නම් හැමෝටම කලින් ප්‍රතිඵල බලන්න ඕන නම් දැන්ම channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකකුත් දාන්න. ඔයාලා මේ channel එක subscribe කරොත් තමයි මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි යන් ඒ විශේෂ නිවේදනය බලන්න. හැබැයි මම මේක නම් හොයාගත්තේ අර වගේ සයිට් එකකින් නෙමෙයි. මේක මට යාළුවෙක් තමයි යව්වේ. උසස් පෙළ විභාගයට මුණ දුන්නේ යාළුවෙක් තමයි මට මේ නිවේදනය යව්වේ. මං ඉතින් මේ නිවේදනය ඔයාලට ඩිස්ප්ලේ එකේ දාන්න. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිවේදනයේ කියලා තියෙන විදිහටම ඔයාලට මේක බලා ගන්න පුළුවන් මේ නිවේදනය. ඉතින් මම මේ නිවේදනය ඔයාලට හරියටම කියන්නම්. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනය 2025-2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම. ඇගීමට ලක් හෝ 2025-2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියෙන් පසුව හෝ හෙට මධ්‍යම රාත්‍රියෙන් පසුව නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සියලු කටයුතු සූදානම් කර ඇත. ප්‍රතිඵල දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන www.donors.lk හරහා සහ ශනික පණිවිඩ මගින් ලබාගත හැක. සියලුම අපේක්ෂකයන් හට උණුසුම් සුබපැතුම් එක් කරමි. මං ආයෙත් කියන්න ඕනි මට මේ විභාග ප්‍රතිඵලය ගැන මේ නිවේදනය එව්වේ මගේ යාළුවෙක් විභාග ලිව්ව යාළුවෙක්. මේකේ නිර්වදිතාවය ගැන නම් මට ඔයාලට 100% සහතිකයක් දෙන්න බෑ. මම කලින් වීඩියෝ වල රජයේ සයිට් වල අනුමත සයිට් වලින් දාලා තිබ්බ විශේෂ නිවේදනය අරගෙන ආවා. හැබැයි මට නම් මේක 100%ක් විශ්වාස කරන්න බෑ. මම ඉතින් ඔයාලට විශේෂ නිවේදනයක් තිබ්බ ගාම channel එකේ අරගෙන එන්න ඕන හින්දා මේක අරගෙන ආවේ. ඉතින් ඔයාලත් බලන්න මේකේ නිර්වදිතාවය ගැන මම හරියටම දන්නේ නැහැ. ඉතින් මේ නිවේදනය තමයි මට ඇවිල්ලා තිබ්බේ. ඉතින් ඔයාටත් තියෙන්නේ හත්සින් එකක්ද. එහෙනම් ඔයාට මුළු දවසම ඉන්ටර්නෙට් එකත් ෆ්‍රී යන්න පුළුවන් සුපිරිම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔයාලා මුලින්ම ක්ලික් ඇප් එක ඉන්ස්ටෝල් කරලා invite friend කෙනෙකුට ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ redeem invitation code කෙනෙකුට බලලා ටච් කරගෙන මම මේ දාන ඩිස්ප්ලේ එකේ දාන කෝඩ් එක redeem invitation code කියන තැන දැම්ම ටයිප් කරගන්න. ඉතින් ඔයාලා ටයිම් කරගත්තොත් ඔයාලට මේ වගේ free time span මෙන්න මේ වගේ දවස පුරා වුණා data use කරන්න ඔයාලට activate කරගන්න පුළුවන්. ඔයාලා එකක් ඇක්ටිවේට් කරගත්තොත් ඔයාලට GB 100ක් විතර යනකම් data පාවිච්චි කිරීමේ anytime data පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඔයත් මේක කරලා බලන්න. ඉතින් ඔයාලට විභාගයේ හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මතක ඇතුව මේ වගේ විශේෂ නිවේදන දැනගන්න මගේ channel එක දැම්ම subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකකුත් දාන්න. ඔයාලගේ අදහස් පහලින් comment එකකුත් දාන්න. විභාග ලියුව යාළුවටත් බලන්න මේක share කරන්න. ඔයාලට සුබ දවසක්.